හයි කොහොමද? ඉතින් ඔන්න අද අපි බ්ලොග් එකක් ගේන්න කියලා හිතුවා. පොඩ්ඩක් ඉන්න. අදලා ඉපත් වෙනවා. දෙන්න අද දැන් එළියට යනවා සෙටක් ෂොපින් කරන්න යනවා. ඒක ඔයාලටත් මම හිතුවා පෙන්වන්න ඕනි කියලා. දැන් වෙලාව 4යි ගානක්. ගොඩක් කරවලයි. බලමු අපි ගිහිල්ලා අපි මොනවද ගන්න කියලා. අපි හැමදාම යන shopping mall එකට නෙමෙයි අද යන්නේ. අපි යන්නේ අද වෙනස් පැත්තකට. අපේ ගෙදර ඉඳන් කිලෝමීටර් 3ක් විතර තිබුණා දුර. අපි හිතුවා පයින් යන්න ඕනි කියලා අද. එළිය වැඩි සීතලක් නැහැ. හැබැයි අපි අඳන් ගියපු ඇඳුම වැඩි වුණා. මොකද පයින් යනකොට ඇඟ ගොඩාක් හීට් වුණා. අවසානයේට කොහොම හරි මට vlog එක කරගන්නත් බැරි වුණා. ඒ තරම්ම ඔළුවේ කැක්කුමක් ආවා මට. පයින් ඇවිදලා ඇඟ හීට් වෙලා වැඩි හින්දා. මොකද මම මාර විදිහට සීතලට ඇඳගෙන යන දේවල් ඇඳගෙන ගියේ. අද ඒ කියන්නේ හිතපු තරම් සීතලක් එළියේ තිබුණේ නැහැ. ඒ නිසා අපි දෙන්න ඇඳගෙන ගියපු ඇඳුම් වැඩි වුණා. ඒකයි උනේ. ඉතින් අපි හවස 4ට තමයි ගෙදරින් පිටත් උනේ. ඒ වෙනකොටත් ඉතින් කළුවරයි. සාමාන්‍ය සන්සෙට් එක සාමාන්‍යයෙන් මෙහි 3:00 වෙනකොට දැන් වෙනවා. අපි යන පාරේ පාර්සල් ලොකර් පොයින්ට් එකක් හම්බුණා. මේ තියෙන එතන තමයි. අපි සාමාන්‍යයෙන් ගෙවල් වල හැමතිස්සෙම රැඳෙන්නේ නැහැනේ. එන්නේ ඒ වෙනකොට අපිට පාර්සල් එක ඔන්න ඔතෙන්ට පිකප් කරගන්න පුළුවන්. ඔයාලට ඔය පේන කොළපාට බස් එක තමයි මේ සිටි එකේ තියෙන බස් එක. ඉතින් ඒක කොළ පාටයි. මේ ඒ කියන්නේ සිටි එකෙන් සිටි එකට වෙනස් වෙනවා මෙහි පාටවල්. අපිට තියෙන්නේ කොළ පොෂ්නෝට් සිටි එකට. ඉතින් හරි ලස්සනයි. ඔක්කොම එකම විදිහකට තියෙනකොට මේ shopping mall එක තව ඉස්සරහට යන්න ඕනේ. මෙතනත් එකක් තිබුණා. ඉතින් තව ටිකක් අපි ඉස්සරහට ඇවිදන් යන්කෝ. මෙන්න මේකට අපි යන්නේ. ඔය ඉස්සරහ පේන්නේ. ඒකට තමයි යන්නේ. එනවා කාර් පාක් එක. මෙතන තියෙන්නේ අපිට ඒකේ මාරු වෙන්න පුළුවන්. මේ අපි ආපු පාලම නෙමෙයි නේද? කොහෙද පාලම? අපි අර නෑ අර අපි ට්‍රෑම් බෑක් කරනවා අර පල්ලෙන්. ඔන්න තවත් ට්‍රෑම්ප් එකක් එනවා. මෙහි ට්‍රෑම්ප් බස් ඔක්කොම එකම කලර් එකකින් තියෙන්නේ. සිටි එකෙන් සිටි එකට කලර් එක වෙනස් වෙනවා. ඒක හරි පිළිවෙලයි. ඔන්න අපි shopping කරන්න ප්ලාසා එකට ආවා. ෆර්ෂ්නාන් ප්ලාසා එකට. ඉතින් මම මේකට කලින් ඇවිල්ලා නෑ. මගේ පළවෙනි වතාවට තමයි මම ආවේ. බලමු අපි මේකේ අපිට හරියන දේවල් තියෙනවද කියලා. අපි පළවෙනියටම ආවේ ග්ලව්ස් දෙකක් බලන්න. ඉතින් හස්බන්ඩ්ට මං කිව්වා ඔයාට කැමති ග්ලව්ස් දෙකක් තෝරගන්න කියලා. මම ෂොප් එකේ පොඩ්ඩක් අහකට මෙහාට ඇවිද්දා. ඉතින් මම මේ ඒරියා එකට නම් ගොඩක් කැමති වුණා. මට ඉතින් ලොකුවට ගන්න දෙයක් නැති හින්දා එයාට ගන්න තමයි ගොඩක් ආවේ. ඒ නිසා ඉතින් මම මේ දේවල් ඉතින් චුට්ටක් බැලුවා ඇවිල්ලා. ඉතින් මෙතන ක්‍රිස්මස් ගිෆ්ට් ගොඩාක් තිබුණා. පුංචි බබාලට එහෙම දෙන්න ෂෝක්. ක්‍රිස්මස් එකට ඉතින් ඔන්න දැම්මම ලෑස්ති වෙලා තියෙන්නේ. ලස්සන කියුට් දේවල් ගොඩාක් තිබුණා මෙතන. ඉතින් එක ටොයිස් තිබුණා, එක කැන්ඩල්ස් තිබුණා, ගොඩාක් දේවල් තිබුණා. ඉතින් මේ මම ඔයාලට පොඩ්ඩක් මේ ඔයාලට පෙන්නන්නේ ෂොප් එකේ තියෙන ලස්සන දේවල්. ඉතින් ක්‍රිස්මස් එකට යාලා ගිෆ්ට් විදිහට මං හිතන විදිහට මේ තියෙන ගිෆ්ට් වෙන්න ඕනේ. ක්‍රිස්මස් ට්‍රී එක සරසන දේවල් ඒ වගේම ඒ කියන්නේ ක්‍රිස්මස් එකට ඕන කරන හැමදේම මේ ඒරියා එකේ තමයි තිබුණේ. ඔන්න අපි මේ මෝල් එකේම තියෙන තවත් ෂොප් එකකට ආවා. ඉතින් මේකෙත් බලමු අපි මොනවද තියෙන්නේ කියලා. ෂොප් එකට ඇතුළු වුණාට ඉස්සෙල්ලාම නැවතුනේ මෙන්න මෙතන. මෙන්න මෙතන උඩ ඒරියා එකේ තිබ්බ ලස්සන ස්ලිපර්ස් වගේක්. ඒවා හරිම කියුට් ලස්සනයි. මේ ජැකට් එකක් වෙනවා
ස්ලෝටි 99. අවන් එකක් වෙනවා 429ක්. ඒ කියන්නේ 8 වරක් අතර 30 මෙතන මේ දර තියෙනවා. 10යි. දර තියෙනවා ස්ලෝටි 10යි 99යි. මේ බ්ලෙන්ඩර් එක 119යි. මේක නම් 69යි. මෙච්චර තියෙනවා ෆෝන් 349යි. මොනවද බ්‍රෑන්ඩ්? Nokia 179. පාඩුනේ. මෙතන තියෙනවා TV. දෙලුම් තියෙනවා 2.99. 2.99 කියන්නේ කෙලිය 100 ගාණක්. 199. දෙහි. ඒක නෑ. මේක අල්ලගන්න. අපි ගන්නවා දෙලුම්. අපි ගන්නවා දෙලුම්. ඒක තමයි දිලුම් අඩු වෙලා තියෙන්නේ. ඒකත් හොඳයි. ඇටිත් දන්නේ නේ ඇති ඇති මේ මොකද ගෙඩියලින් ගන්න ලොක් ගෙඩිය මේ ගෙඩිය හොන්නේ ආපාය දෙන්නේ මේක දෙය මේක ඒ ගෙඩිය හන්නේ ආයෙත් ඒකම ගන්නවා. ඒක ටිකක් හරි නෑ කියලා දාලා අන්දන්නේ. ඒක මාපව අරන් දුන්න මාත් බලන්න හිටියේ ඒකම දාපු ගන්න කියලා. මේක හොඳයි. ඉතින් අපි ඒ ෂොප් එකෙන් මේ බඩුත් අරගෙන අපි දෙන්න පිටත් වුණා වෙන ෂොප් එකකට. පුළුවන් හැටියට ඉතින් පුංචි වීඩියෝ ක්ලිප්ස් ටිකක් අරගෙන ඔන්න ඔයාලට වීඩියෝ එකක් අරන් ආවා. ඇවිදලා ඔන්න අපි දෙන්න අවසානෙටම යන්න හදන්නේ ග්‍රොසරි. ඉතින් කෝෆ්ලෑන්ඩ් එකට යනවා අපි ගෙදරට ඕන කරන බඩු මුට්ටු ටික ගන්න. ඒ කියන්නේ අඩුම කුඩුම ටික සාමාන්‍යයෙන් මේ වගේ ග්‍රොසරි බඩු ගන්නේ එක්ක බියොත්‍රංකායකෙන් නැත්නම් කින් ක්‍රොස් එකේ තියෙන අවුෂාන් එකේ. අවුෂාන් කියලා කියනවා. ඉතින් හරියටම ප්‍රොනවුන්ස් කරන්න කොහොමද කියන්නේ දන්නේ නැහැ. ඔන්න ඔය ෂොප් දෙකෙන් තමයි අපි ගොඩක් වෙලාවට ගෙදරට උවමනා කරන දේවල් කන බොන දේවල් ගන්නෙ. ඉතින් අද ආවා කෝෆ්ලෑන්ඩ් එකට මෙතන shopping mall එක ළඟ තිබුණ නිසා බලන්නත් එක්ක ප්‍රොමෝෂන් දාලා තිබුණා ගොඩක් ඒවා. ඉතින් බලමු අපි කොහොමද මේ වගේ මිල ගණන් කියලා. මම ඔයාලට කලින් අවුෂාන් එකේ grocery shopping වීඩියෝ එකක් අරන් ඇවිල්ලා ඇති. බැලුවේ නැති අය ගිහිල්ලා ඒ වීඩියෝ එකත් බලන්න. ඉතින් මෙන්න මේ ඒරියා එකේ තියෙන කුළුබඩු වර්ග. ඉතින් අපි එතනින් අපට ඕන කරන ටික ගත්තා. අපි සාමාන්‍යයෙන් මිරිස් කුඩු කහ කුඩු තුන පහ කුඩු ඒ වගේ දේවල් ගන්නේ ඉන්දියන් ෂොප් වලින්. මෙතනින් ගන්නේ නැහැ. මොකද එතන ලාභ නිසා. ඉතින් ඔන්න මම රටකචු එකක් ගත්තා. ස්ලොටි 15ක් වුණා ග්‍රෑම් 750. ඉතින් මෙතන ඉඟුරු ලාභෙට තිබුණා. ඒ හින්දා අපි ඉඟුරුත් කැරි 2-3ක් ගත්තා. මොකද අපි හැමදාම වගේ උදේට තේ බොනකොට අනිවාර්යෙන් ඉඟුරු දාලා තමයි බොන්න පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඉඟුරු අපිට ගොඩාක් වමනා වෙන හින්දා අපි මෙතනින් ගත්තා. ලොකු ඒවා ගන්න එපානේ. දන්නවද නෑ? ඒ වුණා සුදුවම මන්න හිතන්නේ සාර්ථකයි කියලා. 125ද? ඒ ගාන මේක ස්ලොටි 1.80. දෙයක් ගන්න. ඒකෙන් ගමු අපි දෙකක්. ඔව්. 1.10යි.
අනේ අනිත් ඉතින් මෙතෙන්ට ලුණු ගණ්ඩාවට අපට හොඳ ලුණු තිබුණ නැහැ. ඔක්කොම තේරිලා. මොකද ස්ලොටි 1 ගාණක් වෙන්න ඇති ලුණු කිලෝ එක මට මතක හැටියට. එනම් බලන්න. ඒක ගන්නද? අපිට ඔයිස්ටර් සෝස් ඕනේ. ඔව්. මේකනේ. මේක 7 යනවා. සේර 5යි යනු 9. මම මෙතනින් ගත්ත පිට්සා එකක්. ඒක 11.99ක් වුණා. ඉතින් අපි බඩු ගොඩක් ගත්තා. සමහර වීඩියෝ ක්ලිප්ස් දාන්න බැරි වුණා. වීඩියෝ කරගන්න බැරි වුණා. ඉතින් ඔන්න ඔය විදිහට අපි බඩු ගත්තා. දැන් ඉතින් ඔන්න මම vlog එක නම් ඉවර කරන්න හදන්නේ. ඉතින් මේකේ අවසාන වෙනකන්ම මට ගන්න බැරි වුණා වීඩියෝ ක්ලිප්ස්. මම ගොඩාක් මේ ලොකු ඔළුව කැක්කුමකින් තමයි හිටියේ. ඉතින් ඒ නිසා ඉතින් එහෙනම් ආයෙත් දවසක ලස්සන vlog එකක් අරන් එනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න ඕනේ. ඉතින් අපිත් එක්ක එකතු වෙලා මෙච්චර වෙලාවක් අපි ගෙනාපු වීඩියෝ එක බැලුවට ඔයාලට ගොඩාක් ස්තුතියි. ඒ වගේම කියන්න ඕනේ ඔයාලා අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරලා like එකක් share පාරක් දාන්න. ඉතින් එහෙනම් හැමෝටම ජය වේවා. ගිහින් එන්නම්. ආයෙත් දවසක අලුත් වීඩියෝ එකකින් ආයෙමත් හම්බ වෙමු. එතකන් සතුටින් පරිස්සමෙන් ඉන්න. Bye.